ආයුෂ බොහෝ වේවා කියලා අදත් ප්‍රාර්ථනා කරන මගේ මිත්‍රවරුනි. මේ දවස්වල ඔයාගේ ජීවිතය අමාරුයි කියලා හිතනවද? ඔයාට හැමදේම නැති වෙලා වගේ දැනෙනවද? එහෙනම් අද මම කියන්න යන්නේ ලෝකයේ මිලියන ගණනකගේ ජීවිත වෙනස් කරපු එක්තරා මිනිසුන්ගේ කතාවක්. ඒ තමයි නික්ගේ කතාව. දන්නවද? මිත්‍රවරුනි, ඔහු නමින් නිකලස් ජේම් වුජසික්. ඔහු 1982 දෙසැම්බර් 4 වෙනි දින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී උපත ලබනවා. මේ උපත ලබන නික් අනිත් දරුවෝ වගේ නෙමෙයි. ඒ දරුවන්ට සාපේක්ෂව වෙනස්. නික් උපදින්නේ අත් දෙකක් නැතුව. ඔහුට කකුල් දෙකකුත් නැහැ. ඔහුට තිබුණේ විකෘති වුණු කුඩා පාද කොටසක් පමණයි. ඔහු උපන් දවසේම ඔහුගේ දෙමව්පියෝ දැඩි කම්පාටපත් වෙනවා. මේ දරුවා කොහොමද ජීවත් වෙයිද කියලා. ඒත් උන් හිතනවා මේ අපිට දෙවියන් වහන්සේගේ ලබා දුන්නු තෑග්ගක් කියලා. කොහොම වුණත් කාලේ කෙමින් ගෙවී යනකොට නික් අධ්‍යාපනයට යොමු වෙනවා. නික්ට ජීවිතයේ අමාරුම කාලේ ඉන්නේ දැන්. මොකද ඉස්කෝලේට ගියාන් පස්සේ යාළුවෝ නික්ට ගොඩක් hina වුණා. ඔහුට විහිළු කරන්න ගත්තා. උඹට කිසි දෙයක් කරන්න බැහැ කියලා යාළුවෝ ඔහුට කිව්වා. එදා යාට දරාගන්න බැරි තත්ත්වයකට පත් වුණා. නික් ඇඬුවා ගොඩක්. අවසානයේ නික් තීරණය කරනවා අවුරුදු 10 දී තමන්ගේ ජීවිතයෙන් සමුගන්න. ඔහු හිතනවා මගේ ජීවිතේ වටිනාකමක් නැහැ කියනවා. ඒ තීරණය මත ඔහු සියදිවි නසා ගන්න යනවා. ඒත් ඔහු වළක්වපු එක දෙයක් තිබුණා. ඒ තමයි මගේ අම්මයි තාත්තයි මන් නැති වුණොත් කොච්චර දුක් වේද කියලා. මේ සිතුවිල්ලෙන් ඔහු ජීවිතේ නැවත පටන් ගන්නවා. ඊට පස්සේ නික් එක් තීරණයක් ගන්නවා. ඒ තමයි මට නැති දේවල් ගැන අඬනවාට වඩා මට තියෙන දේවල් වලින් උපරිමයක් කරනවා කියලා. එදා ඉඳලා ඔහු තමන්ගේ ශරීරය පාලනය කරන්න ගත්තා. ඔහු පිහිනීම සිදු කරා. ඔහු විවිධ ක්‍රීඩා කරා. ඔහු විශ්වවිද්‍යාලයට යමු වුණා. ඔහු උපාධිධාරියෙක් වුණා. ඔහු දැන් කතුවරයෙක්, දේශකයෙක්, උපාධිධාරියෙක්. අද ඔහු ලෝකයේ රටවල් 70කට වඩා සංචාරය කරලා තියෙනවා. මිලියන ගණනක් මිනිසුන් ඔහුගේ දේශන අහනවා. ඔහුගේ කතාව අහලා සියදිවි නසා ගන්න ගිය මිනිසුන් පවා නැවත ජීවිතය අත්දකින්නට උත්සාහ කළා. අත් නැති මිනිසෙක් ලෝකයේ මිනිසුන් අතින් අල්ලන් නැගිට්ටවනවා. කකුල් නැති මිනිසෙක් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත ඉදිරියට ගෙනියනවා. ඒ තමයි සබෑ ශක්තිය. මේ නික් 2012 වර්ෂයේදී විවාහ වෙනවා. ඔහු මෙක්සිකානු කාන්තාවක් සමග විවාහ වෙලා අද ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. ඔහු පියෙක්. ඔහු ආදරණීය ස්වාමියෙක්. හිතන්න නික්ගේ ජීවිතේ මොන විදිහටද වෙනස් වුණේ කියලා. ඔහු උත්සාහය අතෑරියේ නැහැ. නික් කියනවා ලස්සන අදහසක්. ඒ තමයි ඔයාට ආශ්චර්යයක් නොලැබුණොත් වෙන කෙනෙක්ගේ ආශ්චර්යවා වෙන්න කියලා. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. කෙනෙකුට සල්ලි නැහැ, තවත් කෙනෙකුට රැකියාවක් නැහැ, තවත් කෙනෙකුට ආදරේ නැති වෙලා, තවත් කෙනෙක්ගේ හීන බිඳිලා. ඒත් ඒ කිසි දෙයක් ඔයාගේ අවසාන නෙමෙයි. ඔයාද වැටුණා නම් හෙට නැගිටින්න. ඔයාද අසාර්ථක වුණා නම් හෙට සාර්ථක වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මිත්‍රවරුනි අත් නොහරින එක. නික්ගේ ජීවිතය ගත්තයන් පස්සේ ඔහු ජීවිතය අත් නොහැරීම තමයි සාර්ථකත්වය කරාගෙන ගියේ. සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔයාට තියෙන පහසුකම් වලින් නෙමෙයි මිත්‍රවරුනි. ඔයාගේ හිතේ තියෙන ශක්තියෙන්. ඒ නිසා අදම තීරණය කරන්න. මගේ අඩුපාඩු මාව නවත්තන්නේ නැහැ. මගේ අසාර්ථකත්වය මගේ අවසානයේ නෙමෙයි. මම නැවත නැගිටිනවා. මතක තියාගන්න මිත්‍රවරුනි. දිනන මිනිස්සු කවදාවත් නොවැටුණු මිනිස්සු නෙමෙයි. හැම වතාවෙම වැටුණත් නැවත නැගිටින්න.
එහෙම නැවත නැගිටපු මිනිස්සු තමයි ජීවිතය දෙල්ලා දෙන්නේ. මිත්‍රයා, ඔබ හොඳින් මතක තබා ගන්න. ඔබ ජීවිතේ අද වැටෙන්න පුළුවන්. ඔබට සමාජයේ මිනිස්සු hina වෙන්න පුළුවන්. ඔබට බැහැයි කියන්න පුළුවන්. හැබැයි මිත්‍රයා, අතාරින්න එපා. ඔයාගේ හොඳම දවස තවම ඇවිත් නැහැ. ඒ නිසා ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ කැප වෙන්න. ඔබේ ආත්මහරින උත්සාහය කැපවීම තියෙනවා නම් ඔබට දිනන්න පුළුවන් මිත්‍රයා. ඒක ස්ථිරයි. අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. ඉතින් මිත්‍රයා, ෆ්‍රී ටයිම් අපි හැමදාම මේ වගේ ලස්සන කතාවක් ඔබට කියනවා. ඉතින් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. මොකද ෆ්‍රී ටයිම් අපි දෙන අදහස් ඔබට ඉතාමත් වටිනවා නම් එය අපිට ශක්තියක්. ස්තුතියි.